ඉටිත් පැණීත් ලොව හැමටම බෙදලා යන්නම් බඹරු දුක් නැසිවිලි කියලා මේ තාලෙට ආල එකතු වුණේ කොහොමද කියලා මං අහන්න කැමතියි. අපි දෙන්න යාළුවෝ නොවුනත් අපි එකට එක තරගෙදිත් මූණ දෙනවා. දැන් මෙයාගේ ඉස්කෝලේ දිනවන්න තමයි මෙයා සපෝට් කරන්නේ. මගේ ඉස්කෝලේ දිනවන්න මම සපෝට් කරනවා. සිරස සුපර්ස්ටාර් සීසන් 1. ඒ දවස්වල අර පොඩි ගෑනු ළමයි හැමෝම ආසාවෙන් කට අරගෙන බලන් හිටියේ ඔයාගේ මේ ගීත ගායනය. පොඩ්ඩ වැඩිත් වුණා සමහරවිට. ඒ කියන්නේ ඒක දරාගන්න බැරි දරාගන්න බෑ ඒක ඇත්තම කතාව. ඒ කියන්නේ අපිට ලොකු ඒ කියන්නේ ලංකාව වගේ රටක ආටිස්ට් කෙනෙක් මැනේජ් කරනවා කියලා එකක් අපිට තාම අපි දන්නේ නැහැනේ. ඉතින් එතකොට සමහරුන්ට ඒක මානසික ප්‍රශ්නයක් වුණා. වැටෙන නැගිටින හැම වෙලාවකදීම මියුසික් කියන්නේ ලොකු ශක්තියක්. මියුසික් වලින් මම ලොකු පන්නරයක් ලැබුවා සහ ඉතින් ජීවිතේ ගොඩාක් දේවල් මට ලැබුණේ මියුසික් නිසා. හිඳින්න මට ලං වෙලා ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා මුළු ජීවිතේ. අලෙන්ට කියන්න කොයි දෙනාගේ නම් දෙක මොකක්ද කියලා. ආලේ තාලේ කියලානේ අපි හැම වෙලේම කතා කරන්නේ. යලි ඉපදුණු හැටි හරිම ඔයාගේ මේ ළඟදී ගොඩක් ප්‍රසිද්ධ වුණ දුවේ දුවට කියපු සින්දුව. නාරදයියා මට කියපු කතාවක් තමයි මල්ලි සින්දුවක් තියෙනවා මට මේක දෙන්න බයයි කාටවත් කියලා. ඒක කතාවක් කිව්වා. මම අයියයි. මේක කරනවා නම් මල්ලි මට දැනෙන මේ හැඟීමම කවුරු හරි මියුසික් කරන්න ඕනේ. මං කෝ අයියේ දෙන්නකෝ බලන්න මටත් දුවෙක් ඉන්නවා. මම හිතනවා මටත් ඔයාට වගේම හැඟීමක් දැනෙනවා. දුවේ මානුවේ ප්‍රේමයයි නුඹේ කුළුඳුල් ප්‍රේමයයි නුඹ මගේ අවසන් පෙමයි පිකුගේ ප්‍රේමයි. එතකොට ෆෑග් තිබුණනේ මෙයා හොඳට තබ්ලා ප්ලේ කරනවා මට තියලා හිතෙනවා. පාසලට ළඟම ගෙදර තමයි අපේ ගෙදර ඉතින් ප්‍රැක්ටිස් කරන වැඩ මියුසික් කරන වැඩ සියලුම දේවල් ප්‍රැක්ටිස් කරා. ඉතින් ওই විදිහට තමයි අන්තිමට තබ්ලා ආදාරන්න තරුණ. ගෙදර ගුරුවරයා වෙලා මල් මල් යොන් මියේ ජීවිතේ පියමා යනවා මාකසෙන්. මෙල්බන් TV සිටි සර්කල් ප්‍රෝග්‍රෑම් එක තුළින් විශේෂ අමුත්තන් 3 දෙනෙකුත් එක්ක. මේ 3 දෙනා නම කියව පමණින්ම ඔයාලා දන්නවා. ඊටාම දක්ෂ සංගීත ශිල්පීන් 3 දෙනෙක්. මොහාන් දර්ශන ආලේ තාලේ අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝන් මොහාන්. ආයිබෝන්. ඉතින් මේ දිනවල ගොඩාක් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මේ ආලේ තාලේ දෙදෙනා. මේ තාලෙට ආල එකතු වුණේ කොහොමද කියලා මං අහන්න කැමතියි. ආලේ තාලේ හැදෙන්නේ ඉස්සෙල්ලමකේ අපේ යුනිවර්සිටි යන කාලේට ආසන්න කාලෙමයි. ඉතින් මං හිතන්නේ තරුව එක විස්තරේ ලස්සනට කියයි. එයා විශාරද පාර්ට් 2 කියන එක්සෑම් එකට මුහුණ දෙන්න මෙයා හිටියා. ඉතින් මෙයාට ඒ එක්සෑම් එකේදී ගොඩාක් ප්ලේ කරන්න තියෙනවා ඉන්දියන් ක්ලාසිකල් මියුසික් කරන්න තියෙනවා. ඉතින් මෙයා ප්‍රැක්ටිස් කරලා ඕ ප්‍රැක්ටිස් වුණාට පස්සේ ටිකක් ස්ට්‍රෙස් වුණාට පස්සේ මගිනුත් ඇහුවා මේ අපි දෙන්න පොඩි වීඩියෝ එකක් දාමු නිකන් මේ දාමු නෙමෙයි අපි වීඩියෝ එකක් මේ අපි මොකක් හරි ප්ලේ කරමු කියලා. ලයිට් මියුසික් නිකන් පොඩි බජව් ටයිප් එකේ දෙයක් ප්ලේ කරමු කිව්වා. ඉතින් මාත් කැමති වුණා. නිකන් ඉන්න ගමක ෆෝන් එක තියලා වීඩියෝ කරා. ඉතින් මෙයා එක්සෑම් එකට පහවදා ගියා. අපි නිකන් ඕක සෝෂල් මීඩියා වලටත් දැම්මා. දැම්මට පස්සේ ඉතින් පහවදා යනකොට ඒක ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා ප්‍රේක්ෂකයන් එක්ක. අපි දෙන්න කල්පනා කරා ආලේ තාලේ කියලා දෙයක් පටන් ගමු අපි දෙන්න කියලා. ඒක තමයි ආරම්භය. හරිම සුන්දරයි. ඉතින් කොහොමද ඔය දෙන්න හමු වුනේ? ඔය වැඩේ පටන් ගන්නත් හමු වෙන්න එපා පළවෙනිවට.
අපි දෙන්නමක් එකම ගමේ. ඒ කියන්නේ බලංගොඩ එකම ඉස්කෝලේ. ඔව් ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවට පස්සෙත් එකම ෆැකල්ටි එකේ එකම සබ්ජෙක්ට් කරේ. ඉතින් ඒ විදිහට තමයි හම්බුනේ. හම්බුනේ. චුටි ඉතින් ස්ටෝරි එකක් තියෙනවා නම් කියන්න අපිට ප්‍රේක්ෂකයන්ට දැනගන්න. ආලේ හිතාලේ කියන කන්සෙප්ට් එක දැන් පහකාරිනෝනේ හදින්නේ. ඉතින් ඊට කලින් අපි හොඳ යාළුවෝ. යාළුවෝ ඉස්කෝලේ යන කාලේදී තබ්ලා ප්ලේ කරන්නේ මෙයා. ඉස්කෝලේදී දිල්හාර තමයි තබ්ලා ප්ලේ කරන්නේ. එතකොට අපිට තබ්ලා ගුරුවරයෙක් හිටියේ නෑ ඒ කාලේ බලංගොඩ. එතකොට අපිට ප්‍රැක්ටිකල් එකක් තියෙනවානේ කැම්පස් එකේ. සෞන්දර්ය කැම්පස් එකට එනකොට ප්‍රැක්ටිකල් එකට ඕනේ හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම ප්ලේ කරන්න. ඉතින් තබ්ලා ඉගෙන ගන්න අපි ගියා දිල්හාරගේ ගෙදර. මෙස තබ්ලා පළවෙනි ගුරුවරයා තමයි දිල්හාර. දැන් ගෙදර ගුරුවරයා. ඇත්තටම ඊට කලින් මේ අපි දැන් මගේ පාසල තමයි ආනන්ද මෛත්‍රී ජාතික පාසල බලංගොඩ. මෙයා රජවක විද්‍යාලය බලංගොඩ රජවක විද්‍යාලය දැන් අපි මේ උසස් පෙළට එන්න කලින් මම මේ කියන්නේ ඒක සාමාන්‍ය පෙළ කරන කාලෙට කලින් ඒ වගේ සමකාලීන. එතකොට මෙයා ඒ රජවක විද්‍යාලයෙන් තරඟවලට එනවා. මම යනවා ජාතික පාසලේ තරඟවලට. එතකොට අපි දෙන්න යාළුවෝ නොවුනත් අපි එකට එක තරඟෙදිත් මුණ දෙනවා. දැන් මෙයාගේ ඉස්කෝලේ දිනවන්න තමයි මෙයා සපෝට් කරන්නේ. මගේ ඉස්කෝලේ දිනවන්න මම සපෝට් කරනවා. ඉතින් අන්තිමට මෙයා උසස් පෙළ හදාරන්න ආවා අපේ පාසලට. ඉතින් අපේ යාළුවෝ 6 දෙනෙක් විතර හිටියා එකම වගේ. අපි සහෝදරයෝ වගේ. ඉතින් අපේ ගෙදර තමයි ළඟම ඉස්කෝලේට. පාසලට ළඟම ගෙදර තමයි අපේ ගෙදර. ඉතින් ප්‍රැක්ටිස් කරන වැඩ, මියුසික් කරන වැඩ, සියලුම දේවල් ප්‍රැක්ටිස් කරා. ඔය විදිහට තමයි අන්තිමට තබ්ලා හදාරන්න තරම. දැන් ගෙදර ගුරුවරයා වෙලා හරි ලස්සන සුන්දර කතාවක්. ඇත්තටම ওই දෙදෙනා පාසල යන කාලේ ඉඳන්ම හොඳට දැන හැඳිනගෙන යාළු වශයෙන් ඉඳලා පසුව ආදරේ පටන් ගත්තා. ඒක හරිම ලස්සනයි. ලස්සන කතාවක්. අපි එහෙනම් ආලිතාලේ පොඩි මියුසික් එකක් කරලා බලමු. ඔව් මේක තමයි නේතර අපි අර මේ ප්ලේ කරන එක තමයි අපි පටන් ගත්ත වීඩියෝ එක. අපි අප්ලෝඩ් කරලා ගිය වීඩියෝ එක තමයි මේ. එහෙනම් අපි අහමු මේක බලමු. වාදනය නම් උපරිමයෙන්ම ලස්සනයි කියන්න වචන නැහැ. හරිම ආසයි අහගෙන ඉන්න. මම දැන් මොහාන්ට යොමු වෙනවා. මොහාන් සිරස සුපර්ස්ටාර් සීසන් 1. ඒ දවස්වල අර පොඩි ගෑනු ළමයි හැමෝම ආසාවෙන් කට අරගෙන බලන් හිටියේ ඔයාගේ මේ ගීත ගායනය. ඉතාම ජනප්‍රිය වුණා. ඔව්. මම හිතන්නේ අපි කාටවත් අත්දැකීමක් තිබ්බේ නැහැ වගේ එකක් ලංකාවේ දවස්වල. I think a first ever reality show in Sri Lanka. I think මම හිතන්නේ ක්‍රිකට් වර්ල්ඩ් කප් බලුවා වගේ මිනිස්සු ඒ වටේලා බලපු කාලයක් තිබුණා. I think අපිත් SMS කරා. Thank you so much. ඉතින් මේ මොකද්ද ඒක එච්චර ජනප්‍රියයි කියලා අපිවත් දැනන් හිටියේ නෑ. මොකද දාස් ගානකින් මම හිතන්නේ 30,000 විතර ඇප්ලිකේෂන්ස් තිබුණා. එහෙම ඇවිල්ලා 100 ගානට එනකොට වැඩමුළු තිබුණා. එහෙම 48 එනකොට තිබුණා. I think බස් එකෙන් ඉතින් අපි යන්නේ එතකොට 48 වලින් පස්සේ විතර බස් එක යනකොට මිනිස්සු නිකන් බලනවා නිකන් දැකලා හුරුයි වගේ. අර ඒ වගේ. ඊට සමහර එතකොට මොකද හිතන්නේ? ඒක කියවම කියන්නේ 24ට විතර යනකොට ගොඩක් අය දානවා. ඉතින් මාර අත්දැකීමක් ඉතින්. හිතා ගන්න බෑ මෙච්චර දක්ෂ අපේ රටේ ඉන්නවද කියලා ඒ සිරසට අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ නේද? ඔව්. ඉතින් ඒක පුදුම අත්දැකීමක්. සෙලිබ්‍රිටි කෙනෙක් වගේ ඒ කාලේ තිබුණ අත්දැකීම කියන්නේ ඒක හීනයක් අතර පොඩි කාලේ. චුට්ටක් පොඩින් වගේ ගියාද ඒ දවස්වල? නෑ අතන අපි තරුව කරලා අපි උඩ යවුවා. උඩ වැඩිත් වුණා සමහරවිට. ඒ කියන්නේ ඒක දරා ගන්න බෑ ඒක අතම කතාව. ඒ කියන්නේ අපිට ලොකු ඒ කියන්නේ ලංකාව වගේ රටක ආටිස්ට් කෙනෙක් මැනේජ් කරනවා කියලා එකක් අපිට තාම අපිත් නැහැනේ. ඉතින් එතකොට සමහරුන්ට ඒක මානසික ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ අපි ගමෙන් එන්නේ. ඔව්. ගමේ ගමට යන්න වෙන විදිහකට. ඉතින් ඒ විදිහ රැඳෙන්නත් ඕනේනේ. ඔව්.
ඔව්. ඒක පවත්වාගෙන යන්නත් ඕනේ. ඔව්. ඔව්. තුල මම හිතන්නේ ගොඩක් අය ලොකු පීඩනයක් ඇති. මම හිතන්නේ මම අහලා තියෙන මට ආරංචි වෙච්ච විදිහට සමහරු කියන්නේ ජීවිතේ පාවිච්චි ගන්නටම ගිය සමහරු ඉන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔව්. එහෙම ඉන්නවා. ඔව් ඒ කියන්නේ ඔව්. හැබැයි ඉතින් ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක් නේද? ඔව්. මොහන් දැන් මොනවද මේ දවස්වල කරන්නේ ඔය? අතරම නිමිෂයක් ඉතින් මම ආවේ 2009 දී යුද්ධය ඉවර වෙන්න සති දෙකයි. යුද්ධය ඉවර වෙනවා කියලා දන්නවා නම් ඉන්නවා ලංකාවේ. කොහොම හරි ආවා 2009. ඉතින් ඇවිල්ලා යන්නම හිතාගෙන තමයි ආවේ. ඒ කියන්නේ සමහරු ඇහුවේ මෙහෙදී වා ෂෝ එකකට දාවේ කියලා ඒ තරම් අපි ජනප්‍රියයි කාලේ. නමුත් දන්නවා ඉතින් මෙහෙට ආවට පස්සේ අපි එක එක කමිට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඊට පස්සේ අවසානයේදී අර කොටි වගේ අල්ලගත්තා වගේ වෙනවා. මොකද අතාරියොත් කොටිය කනවා. ඒ නිසා දන්නේ නැතුව අවුරුදු 15ක් 16ක් ගිහිල්ලා. ඔව්. ඉතින් ගොඩක් දේවල් එක එක දේවල් බිස්නස් කරා, ජොබ්ස් කරා. ඉතින් එහෙම මියුසික් කරනවා අනිවාර්යයෙන්ම. මියුසික් තමයි මගේ එකම ශක්තිය. ජීවිතේ වැටෙන නැගිටින හැම වෙලාවකදීම මියුසික් කියන්නේ ලොකු ශක්තියක්. මියුසික් වලින් මම ලොකු පන්නරයක් ලැබුවා සහ ඉතින් ජීවිතේ ගොඩාක් දේවල් මට ලැබුණේ මියුසික් නිසා. අද ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මියුසික් නිසා. වගේ මගේ ක්ලාසස් ටිකක් මම කරනවා. මගේ දන්න දැනුම මම බෙදා ගන්නවා. මම නංගි මල්ලි වගේම මමත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඊට කලින් මම බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනේ. ඉතින් මගේ දැනුම මම එයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ওই විදිහට ජීවිතේ ගෙවිලා යනවා. මට අහන්න ඕනේ මම ඔයාගේ පුංචි කාලේ ගැන පොඩි විස්තරයක් කරන්න. කොහොමද සංගීතයට යොමු වුනේ? කවුද පවුලේ හිටියේ? ඒ වගේ දේවල්. අපි තුන්දෙනා ඉන්න කලින් මම මෙයාලට එක්ක පුංචි කාලේ විස්තරයක් මතකද මේ අමතක නොවන සිදුවීමක් තියෙනවා. මියුසික් වලට මම කොහොමත් පොඩි කාලේ දක්ෂයි. මොකද මගේ තාත්තා හොඳට සිං කරන්න පුළුවන්. එයා හැම වෙලාවෙම සින්දු කියකින් ඉන්නේ. ඉතින් එයා ගුවන්විදුලියේ ගායකයෙක් ඒ දවස්වල. ගුවන්විදුලි කියන්නේ කඳුරට සේවය. ඉන්වරද. ඉතින් හැබැයි එයා කොයි වෙලාවකත් එළියට එහෙම ආවේ නැහැ. තබ්ලා ප්ලේ කරනවා. කොහොම හරි මට හැකියාව තිබුණා. මම ඔය සල්පිල් වගේ තියෙන ඉතින් ඒ කාලේ. ඒවට මේ මගේ අම්මා ඊට පස්සේ මගේ හොඳම යාළුවෙක් හිටියා මල්ල රාජපක්ෂ මතක් කරගන්න. මල්ලගේ අම්මයි තාත්තා එහෙම රුපියල් 10ක් ඒගොල්ලන්ට දීලා පුතා ඔයා කියලා සින්දුවක් කියනවා. තව කියනවා පොඩි කාලේ මේ බක්කීත වගේ ඒවා කියනවා. එයාලා පුඩි ගහනවා. ඉතින් කොහොම ගිහිල්ලා කොහොම හරි මම 6 වසරට මියුසික් තෝරගන්න යනකොට මට මතකයි මේ පොලිමේ ඉඳලා දැන් මියුසික්ද චිත්‍රද නැටුම්ද කියලා තෝරගන්නකොට අපේ ටීචර් කිව්වා ළමයා සින්දුවක් කියන්න තෝරගන්න කියලා. ඉතින් මට දැන් ලැජ්ජාවට මතක් වෙන්නේ නැහැ. දැන් ළමයිත් ඉන්නවා ගොඩක්. ඉතින් මේ මට හරි අමුතුයි සින්දු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් මම මේ ඇඹරි ඉන්නකොට ඔය ළමයා ජාති ගීය දන්නවද කියලා මම කෝගේ කියනවා ජාති ගීය. ජාති ගීය කියලා තමයි මම මියුසික් වලට ගියේ. එහෙනම් අපි සින්දුවක් අහලා බලමු. අනිවාර්යෙන්.
සිතින් හිඳින්න මේ ගීතය හරිම ජනප්‍රිය ගීතයක්. මම බොහොම ආස කරන ගීතයක්. මේ ගීතය ගැන පොඩි විස්තරයක් කරන්නකෝ. ඇත්තටම සිතින් හිඳින්න කියන ගීතය නිර්මාණය වෙන්නේ මම ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට. ඉතින් අර මං ඉස්සලා කිව්වා වගේ මියුසික් වලින් ආත්මෙ දෙන්න හිතුන්නේ නැහැ. ඉතින් මොන දේවල් කරත් ඊට පස්සේ 2000 මට මතකද 2013 විතර වර්ෂයේදී මම ලහිරු මුදලි ගීත කතා කරලා ප්‍රොඩක්ෂන් එකක් කරමු කියලා. මොකද ඒ කාලේ හරි ටීවී කියලා එකක් යනවා, වීඩියෝස් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මම යාර කතා කරලා රදේශ් වන්දබෝනා තමයි මියුසික් කරේ. ඉතින් ඊට පස්සේ සිතින් හිඳින්න මට ලං වෙලා කියන ගීතය මට ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒක ඒ කාලේ සෑහෙන ඒ කාලේ මේ මට මේ ඊයේ පෙරේදා මේ මගේ මිත්‍රයා සමන් ලෙනින් කතා කරලා කියනවා මම මචං කොණ්ඩේ කපන ගමන් ඉන්නේ වාගේ සින්දුවක් කියනවා. ඉතින් ඒක සෑහෙන ජනප්‍රිය වුණා. ඊට පස්සේ කවුරුත් හැබැයි ඒ කියන්නේ මාව වැඩි දන්න මොකද මම මෙහෙන් ඉන්නේ. සින්දු ප්‍රසිද්ධයි. මම නිතරම ෂෝස් වලට එහෙම යන්නේ නැහැ. ඒකත් එක්කම සින්දු ප්‍රසිද්ධයි. හැබැයි කාලයක් කොහොම ගිහලා ඊට පස්සේ අපි කරා ඒකට කවර් වර්ෂන් එකක්. දිල්හාර මල්ලි තමයි මගේ රෙකෝඩින් ඉන්ජිනියර්. දිල්හාරගේ තව දක්ෂතා සංගණු කුසලතා ගොඩක් තියෙනවා. එයා රෙකෝඩින් ඉන්ජිනියර්. මගේ ඉතින් මෙයා තමයි ඒකේ කවර් එකට මට උදව් කරේ. ඒකෙන් ආපහු ඒක උඩට ආවා. අපේ වචන කියලා පත් වුණා. ඊට පස්සේ ගොඩාක් කවර්ස් කරනවා. ඉතින් 10 ගානක් කවර්ස් මම දැක්කා. ඉතින් ඒක තමයි මගේ හිට්ම සොං එක. ඔව්. ඒක හරිම ලස්සනයි. මම හරිම ආසයි. මේ ආලේ තාලේ පළවෙනියට කියන්න කොයි දෙනාගේ නම් දෙක මොකක්ද කියලා. ආලේ තාලේ කියලානේ අපි හැම වෙලේම කතා කරන්නේ. මම දිල්හාර නන්දසිරි. මම තරු මදුෂානි. තරු මදුෂානි. මම ඔය දෙන්නගේ දැකපු විශේෂත්වයක් තියෙනවා. තබ්ලාවට ලොකු ඇල්මක් දක්වනවා. ඇයි? මොකක්ද හේතුව මේ තබ්ලාවට? මොකද දැන් ගොඩක් මියුසික් ගෲප්ස් තියෙනවා පොඩි ඒ කියන්නේ TikTok කරනවා අර මේවා කරන. හැබැයි ඔය දෙන්න මේ නව පරපුරේ වුණාට ඔයගොල්ලන් තාම ගොඩක් යන් ජෙනරේෂන් එකේ වුණාට මේ අපේ ඊස්ටර්න් මියුසික් වලට මූල තැනක් දීලා තබ්ලාව හැමදේම යූස් කරන ඇයි? තබ්ලාව කියන එකේ අමතක කරන්න බැරි වාද්‍ය භාණ්ඩයක් අපි දෙන්නට. ඉතින් ඒක කියද්දී තබ්ලාව ඉස්සෙල්ලම මට හම්බෙන්නේ ශිෂ්‍යත්ව පාසලෙත් මොකක්ද අරන් දෙන්න ඕනි කියලා තාත්තා හම්බ කියන්නේ තබ්ලාව. හේතුව තමයි අපේ ගෙවල් වලට ළඟම තියෙනවා මියුසික් ක්ලාස් එකක්. ගාමිණී ගුණසේකර සර් මගේ පළවෙනි ගුරුතුමා. ඒ සර්ගේ ඉතින් ඔය තනග පුරුදු වෙන්න, කවි පුරුදු වෙන්න ඔය වගේ දේවල් වලට යනවා මේ සර්ලා ගෙදර. ඔව්. ඉතින් ඊට පස්සේ ඒ යනකොට මම දකිනවා තබ්ලා ප්ලේ කරනවා. ඉතින් මට ආස හිතුණා තබ්ලාවට යමු වෙන්න. ඒ වගේම තරුගෙත් දැන් මේ නිස් රෝල් එක තබ්ලා. ඒක තමයි මම බැලුවේ. තබ්ලාවට ගොඩක් කැමති නේද? මම ෆස්ට් එකේදී ෆ්ලෝට් කරේ. එතකොට එෆෙක් තිබුණානේ මෙයා හොඳට තබ්ලා ප්ලේ කරනවා මට ඉතින් ආස හිතුණා. ඊට පස්සේ මම තබ්ලා හරි ෂෝක් වෙනවා මෙයා ඉන්ෆ්ලුවන්ස් වෙනවා මෙයාගේ විශේෂම දේ තමයි අපි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තේරෙනවා ඒකෙත් අවුරුදු 4ක් පුරාවට අපි හදාරන්නේ ප්‍රධානශය. ඉතින් තබ්ලාවත් එක්ක තමයි ආලේ තාලෙත් පටන් ගන්න. කියන්නේ ගොඩක් ළඟයි ඔය දෙන්නට නේද? ඒක තමයි. එහෙනම් අපි තව ගීතයක් අහලා එමු. चमत्कार
හරිම ලස්සන ඒ ගීතයත් ඔය දෙන්න හරිම දක්ෂයි. ඒක හොඳටම පේනවා. මේ මොහන් ඔයාගේ මේ ළඟදී ගොඩක් ප්‍රසිද්ධ වුණා දුවට කියපු සින්දුව ඔයාගේ දියණියට. ඔව්. මට ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකෝ. එතනදිත් මම දන්නේ අපි හැමෝම නිර්මාණය කරපු අපි හැමෝම සංවේදී වෙච්ච ගීතයක් විශේෂයෙන් දිල්ලාර මල්ලි ආයෙත් මගේ රෙකෝඩින්ග් වැඩ ටික කළා. ඉතින් අරේන්ජ්මන්ට්ස් ටික කළා. ඒකේ මියුසික් කරේ මම. ගීතය ලිව්වේ නාරද විජේසූරිය. අපි හැමෝම දන්නවා. එයා ගොඩක් ලස්සන ඔය වගේ ගීත ලියපු ඉතාමත් දක්ෂ කෙනෙක්. ඉතින් නාරදයි මට කියපු කතාවක් තමයි මල්ලි සින්දුවක් තියෙනවා මට මේක දෙන්න බයයි කාටවත් කියලා. ඒක කතාවක් කිව්වා. මම අයියි. මේක කරනවා නම් මල්ලි මට දැනෙන මේ හැඟීමම කවුරු හරි මියුසික් කරන්න ඕනේ. මං කෝ අයියේ දෙන්නකෝ බලන්න මටත් දුවෙක් ඉන්නවා මම හිතනවා මටත් ඔයාට වගේම හැඟීමක් දැනෙනවා. ඉතින් එයා මට මේ වචන ටික දුන්නා. ඉතින් මම මියුසික් කරා. ඊට පස්සේ මං ගිටාර් එකත් එක්ක ප්ලේ කරලා ඇහුවාම කිව්වා මල්ලි මේක ලස්සනයි මේක කරමු කියලා. ඊට පස්සේ මං දිල්ලාර මල්ලිත් එක්ක කතා කරා. දිල්ලාර මල්ලිත් දේවල් ටිකක් ඇඩ් කරා. ඊට පස්සේ කිව්වා අපි ෂෙලෝ එකක් දාමු අයියේ හොඳම කෙනා දාලා ප්ලේ කරමු. කොහොම හරි දිල්ලාර මල්ලිත් ෆුල්ම සපෝට් එකක් දුන්නා. ඊට අපි වැඩේ ලස්සනටම ආවා. ඉතින් ඒකේ පද රචනය අනර්ගයි සහ මම හිතනවා මියුසිකුත් ඒ වගේම සෙට් වුණා. එතනදී කියන්නේ නිමිෂක්ගේ තාත්තා කෙනෙකුට තමන්ගේ දුව තමයි අවසාන ප්‍රේමය. එතනින් එහාට ප්‍රේමයක් නැහැ. ඒ කියන්නේ දුවෙක් හම්බුනාට පස්සේ දැන් වයිෆ්ට ප්‍රේමයක් තියෙනවා. නමුත් දුවෙක් කියලා කියන්නේ මගේ පණ ඕනේ නම් මට දැන් දෙන්න පුළුවන්. ඔව්. මේ පැටමස් ලීනහර ඕන එකක් දෙන්න පුළුවන්. ඒක එහෙම තමයි. ඉතින් ඒ වගේම තමයි දුවෙකුට එයාගේ පළවෙනි ප්‍රේමය තමයි තාත්තා. මේ හැම වෙලාවම දුවෙක් බලන්නේ තාත්තා වගේ කෙනෙක් කියලා තමයි හැම දුවලම හිතන්නේ. තමන්ගේ තාත්තානේ වීරය. ඔව්. ඉතින් ඒ වචන ටිකත් හරියට ගැලපුණා. ඉතින් මෙලඩි එකත් හරියට ගැලපුණා. ඉතින් මං හිතනවා ඔයත් ලොකු සාධාරණක ගීතයට කරලා තියෙනවා. ගොඩක් අයකට හොඳ ප්‍රතිචාර මෙහෙමයි. මේ ගීතය එකපාරටම ඔන්න දවස් 2යි මිලියන 10යි කියලා යන්නේ නැහැ. මම එහෙම කැමතිත් නැහැ. එහෙම ඕනෙත් නැහැ. හිමීට ස්ටේබල් වෙලා ඒක යනවා. මට දැනෙනවා ඒක ගොඩාක් කට්ටිය වළඳ ගන්නවා. ඉතින් මම හිතනවා ලොකු ගමනක් තියෙවි ගීතේට. ඔව්. ඇත්තටම මේ වගේ ගීත හරි අඩුයි. ඒ වගේම එහෙම ගීත තිබුණත් ඒවට ලැබෙන ඒ කියන්නේ මෙලඩි, මියුසික් ඒවට යූස් කරන ඉන්ස්ට්‍රුමන්ට්ස් ඒවා හරියට බ්ලෙන්ඩ් වෙලා එන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගේ ගීත ඔය ඊටම සාර්ථකව කරලා තියෙනවා. මේ හැම දෙනත් එක්කම එකතු වෙලා කරපු හොඳ මේ නිර්මාණයක් ඒක. අපි සින්දුව අහමුද? තව ෂූට් එකක් කියනවා මට මතකද මේ නංගි මට කියනවා මේ තරු මේ අයියේ ඒ සින්දුව අහලා අපේ තාත්තා මට ෆෝන් එකක් කරන් දෙන්න කියලා. නේ ඒ වගේ සිද්ධ වෙලා දුනා තාත්තලා සංවේදී වුණා ගොඩක් දුවලා කෙනෙක්. ඉතින් ඔව් ලස්සන ගීතයක් අපි අහමු. අපි අහමු. පේනා හැටි බලන්නට ගහක් ළඟ නිදි වැරූ තරම් දුකක් නොමදී නුඹ හදන්නට ජීවිතේ දුක් විඳි තරම් පියෙකු මෙස අන් කවුරු දන්නේද කඳුළු හංගන හැටි හොරෙන් මීනතුරු සැනසුමක් කොයි වෙද දුවෙක් බිහිවුණා පටන් දුවෙක් බිහිවුණා පටන් දුවෙක් බිහිවුණා පටන් දුවේ මානවේ ප්‍රේමයයි නුඹේ කුළුඳුල් ප්‍රේමයයි නුඹ මගේ අවසන් පෙමයි පියෙකුගේ ප්‍රේමයයි පියෙකුගේ ප්‍රේමයයි පියෙකුගේ ප්‍රේමයයි
ගීතය හරිම ලස්සනයි. මමත් ඇත්තටම හරිම සංවේදී වුණා ඒ ගීතය අහද්දී. මට ඔය තුන්දෙනාගෙන් අහන්න දෙයක් තියෙනවා. ඕගොල්ලන් ගොඩක් මේ අපේ සිංහල සංගීතයේ ජනකවි ජන ආරයට ගොඩක්ම ඉඩ දෙන තුන්දෙනෙක්. මම ඒක ගොඩක් දැකලා තියෙනවා. මං හිතන්නේ ඔයගොල්ලන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉඳලා හින්දම වෙන්න ඇති ඒකට හේතුව. මං ආසයි ඔය තුන්දෙනාගේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි බඹර කවියක් එහෙම නැත්නම් පතල් කවි ඔය තියෙනවානේ ගොඩක් ශාන්ති කර්ම. ඔය මොකක් හරි එකකින් එකක් අපිට ඉදිරිපත් කරන්නකෝ. මං හරි ආසයි අහන්න. මං හිතාගෙනම ආවේ අද ගෙදරින් අහනවා කියලා. මට මතකයි ඔයාලගේ මොකක් හරි තිබුණා එහෙම ගොඩක් වෙලාවට ෂෝ එකේදීත් මම දැක්ක පුළුවන් නම් අපි කරමු. ඔව්. හරි. හරි මේක බඹර හැල් යාදින්න. යාදින්න. ඒ කියන්නේ බඹර කපන්න යන්න කලින් දෙවියන්ගෙන් ආශිර්වාදය ලබා ගන්න ඕනේ බඹරුන්ගෙන් අවසරය ගන්න. ඒක සම්බන්ධව තමයි මේක දෙන්නේ. නමෝ තදවරන් දිවස් පස්සන් දාසකට දිවස් කරුණා කරන්ට යහපති ආයිබෝ ගුරුන්දේට ගුරුමංගල හාමුදුරුවන් වහන්සේට පිළිවෙල එළඹා බදින හාමීන්ට අත්මදිවස් තේනාවට පයමදිවස් තේනාවට ගුරුමාල පණික්කයන්ට මදුරුමාල පණික්කයන්ට උස්සංගඩේ සිතක චතුරංග ගන්නා සිද්ධා ශ්‍රී ගුරුමංගල හාමුදුරුව මේ ඕඩිහෙලේ මුල්ලියලේ පැණියල උත්සහල් ඔප්පු ගන්නෝ හරිම අපූර්වයි. මොකද ඒක normal voice එකෙන් නෙවෙයි කියන්නේ නේද? ඒක වෙනමම තැනකට ගිහින්. ඔව්. ඔව්. කවියක් කියන්න පුළුවන්. ඔව්. බද්ද වටට සුදු මොරමල් පිපිලා සද්ද කර බඹරු ඒ වග ඉටිත් පැනීත් ලොව හැමටම බෙදලා යන්නම් බඹරු දුක් මැසිවිලි කියලා මගේ දොළ දුක සංසිඳුවට ස්තුතියි. ඔව්. දැන් අපිට ඇත්තටම වැඩසටහන අවසන් කිරීමේ කාලය ඇවිත් තියෙන්නේ. ඉතින් ඔය තුන්දෙනාට මොහාන් ආලේ තාලෙටයි මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අද ඔයගොල්ලන්ගේ මේ කාර්යබහුල ජීවිතේ පොඩි වෙලාවක් අපි වෙනුවෙන් වෙන් කරාට. ඇත්තටම මම ගොඩාක් සන්තෝෂයි ඔයගොල්ලන් මේ මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට. ඉතින් ඒ වගේම අද අපිට මේ ගොඩක් මේ සහයෝගය ලැබුණා මේකප් වලින් ට්‍රෙන්ඩි සුජානි ලක්ෂිකා, එතකොට ශමිල දිනුවන් රාජපක්ෂ, ඒ වගේම අපිට මේ ලස්සන සෙටප් එක හදලා දුන්නේ OS Design to Inspire Pty Limited, Home Staging and Property Styling. ඉතින් ඒ හැම දිනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙන අතර එහෙනම් නැවතත් තව ප්‍රෝග්‍රෑම් එකකින් ඔයාලා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව ගීතයක් අහලාම අපි සමුගනිමු. ඊට කලින් මෙල්බන් TV ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි අපිට එන්න කිව්වට නිමේෂක්කා සහ සියලුම දෙනාට. මම හිතන්නේ ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න හිතන පතන හැම දෙයක්ම හරියන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. බුලත් කොරටුවේ ලපටු දැල් පැහි මංගොඩ දැන් හරිම වැඩ වගේ පොලට ගෙනල්ලාලා පෙට විකුණාලා ගෙදර යන්නේ සිනහ වැනි වැනි මංගෝ කලු නැන්දේ මොකද මේ පැත්තේ හැන්දෑයාමේ බලා ගෙදරින් තනගතේ මංගෝ කලු නැන්දේ මොකද මේ පැත්තේ හැන්දෑයාමේ බලා ගෙදරින් තනගතේ Pasinasel nama
උපන් නැපින්වති කියාරුවක් ඉතින් පින්වදන් සිඳී බිඳී ගිහින් මල් මල් යොවුන් වියේ ජීවිතේ පියවා යනවා මාකාසෙන් අවසානයි ප්‍රේමාදරේ ගිරවූ කෝලු මිදුනා මාදරෙන් පියවා යනවා මාකාසෙන් අවසානයි ප්‍රේමාදරේ ගිරවූ කෝලු මිදුනා මාදරෙන්